සුදු ලුණු කරපිංච දාලා තුන පාට ටිකයි මිරිස් කුට්ටි ටිකයි බැද ගන්නවා. ඊළඟට අපි ඒක ලුණු ටිකක් දා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය ලුණු දාගන්න. මේ වැඩට ගිහින් එන ගමන් සාලෝ මාල්ටු එකක් ගත්තා. මම හිතුවා ටක් ගාලා උයලා එකත් ඔන්න YouTube එකට දානවා කියලා. ඔයාලට පුළුවන් නම් ගම්බිස් ටික තල්ලම දාන්න. මේ කුඩු දානවට වඩා හොඳයි. ඔය බලන්න ඊට පස්සේ අපි මාළු ටික අර ටිකට හොඳට කලවම් කර ගන්නවා. මේ කලවම් කර ගන්නේ අර දොරලුණු වතුර ටික එකට අල්ල ගන්නවානේ. හොඳට මිරිස් ටිකයි ලුණු ටිකයි අල්ල ගන්න ඕන හින්දා අපි ඒක පොඩ්ඩක් කලවම් කරලා මේ විනාඩි 5ක් විතර තියන්න මේ ලිපේ තියලා. විනාඩි 5ක් විතර තියලා අපි දාමු ඒකට වතුර ටිකක්. වතුර ටිකකුත් දාලා අපි තව චුට්ටක් කලවම් කරගමු. මොකද අමු මාළු කලවම් කරගන්න මේ තැලෙන්නේ කරන්නේ නැති හින්දා බය නැතුව ඉතින් ඒක කලවම් කරගන්න පුළුවන්. මේ කටු තියෙන කෑම පොඩ්ඩක් අනේ කොහොඳයි. මොකද මේ කැල්සියම් ලැබෙනවනේ. ආශ්‍රයයන් යන අස්ති වලට එහෙම. දැන් අපි තලාගත්ත ගම්බිස් ටික දානවා. ඒ දාලි වෙලා පොඩ්ඩක් කලවම් කරලා හොඳට කලවම් කරලා අපි ලිපේ ගින්දර පොඩ්ඩක් හොඳ දැන් තමයි අපි ලිපේ ගින්දර ටිකක් දාගන්නේ. ඔන්න දැන් අපි ඇඩ් කරනවා ගොරක කැලේ 6-7ක් ඇඩ් කරගන්න. ඊට පස්සේ නෝලන් පේනවනේ මේ දෙක පොඩ්ඩක් හොද්ද පොඩ්ඩක් රත් වෙගෙන එන ඔයාලට පේනව නේද? ඔය දෙපැත්ත හතර පැත්තෙන් බලන්නකෝ වටේටම. ඔන්න මොඳුවට උතුරන්න දෙන්න. ගොඩක් වෙලා තියන්න ඕනේ සාලේ ඉක්මනට තැම්බෙන හින්දා ටිකක් හොඳට නටා ගන්න දෙන්නකෝ. පොඩ්ඩක් කලවම් කරගන්න. පොඩ්ඩක් කලවම් කරගත්තම අර උඩ යට ටික මාරු වෙලා හොදි ටික උඩට ඇවිල්ලා මේ ඒ ටික වෙනවනේ. විනාඩි 5ක් 10ක් වගේ ඕම තියන්න. ඔයාලට ඕන නම් මේක වහ ගන්නත් පුළුවන්. බලන්න දැන් හොඳට උතුරගෙන එනවනේ. ඔයාලගේ අතපය අමාරුව, හන්දිය අමාරුව එහෙම තියෙනවනම් ඇත්තටම අවුරුදු 40න් පස්සේ අනිවාර්යෙන් කැල්සියම් ටිකක් වැඩිපුර කන්න ඕන කියලා අහලා තියෙනව නේද? ඉතින් මේ වගේ දේවල් කන එක ගොඩක් හොඳයි යකට. ඔන්න දැන් මම ලිප ඕෆ් කරා. ඔන්න මගේ මාළුවක පේන විදිය ඔයාලත් කාලා බලන්න. කැමතිලා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. Thank you.